හරි හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ වර්ගඵලය 10 ශ්‍රේණිය වර්ගඵලය කියන පාඩම. මේ පාඩමේදී අපි කතා කරනවා තල රූපවල වර්ගඵලය. ආයි තල රූපවල වර්ගඵලය යටතේ සමචතුරස්‍රයක වර්ගඵලය, ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය, ආයි සමාන්තරාශ්‍රයක සහ ත්‍රැපීසියමක වර්ගඵලය. ඊට පස්සේ කතා කරනවා ත්‍රිකෝණයක වර්ගඵලය. ඊට පස්සේ කතා කරනවා වෘත්තයක වර්ගඵලය සහ ඊට පස්සේ වෘත්තයක වර්ගඵලයෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. ඔය කොටස් 6 තමයි මේ පාඩමේ කතා කරන්නේ. මේ කොටස් 6 ගැන සම්පූර්ණ තියරි ආවරණයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. හරි. අපි යන් පාඩමට. පළවෙනි කොටස් දෙක වෙන කොටස් දෙක තමයි සමජාතුරස්‍රයක සහ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ. දැන් මේ දෙක නම් ඔයාලා හැමෝම දන්නවා. අපි මේ දෙකෙන් පටන් ගමු. දන්නවා සමචතුරස්‍රයක මේ හැම කෝණයක්ම අංශක 90යි. ඍජුකෝණාශ්‍රයකත් හැම කෝණයක්ම අංශක 90යි. ලම්බකයි කියන්නේ ලම්බකයි එක පාදයකට එක පාදයක් ලම්බකයි. සහ මේ සමචතුරස්‍රයේ හැම පාදයක්ම සමානයි. සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ වර්ගඵලය සමානයි මේක පැත්තක දිග තව පැත්ත අනිත් පැත්ත දිගින් වැඩි කරනවා. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. මොකද තමයි සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න. අපි දන්නවා. දැන් මෙතන අපි a කියලා ගත්තොත් මේක a කියලා ගත්තොත් ඒ වතාව a වර්ගය වර්ගඵලයට අපි කියනවා ඒරියා කියලා. අපි a කියලා ගමු. a සමාන වර්ගඵලය සමානයි a වර්ගය තමයි සමචතුරස්‍රයේ වර්ගඵලය. ඊට පස්සේ ඍජුකෝණාශ්‍රයට බැස්සොත් ඍජුකෝණාශ්‍රයේ පාද හතරක් තියෙනවා. ඒ පාද හතරෙන් දැන් මේ දිග පාද දෙකක් තියෙනවා සහ කෙටි පාද දෙකක් තියෙනවා. ඒක ඒතකොට දිග පාද දෙක එකිනෙකට සමානයි. අනිත් කෙටි පාද දෙක සමානයි. මේක මේකට සමානයි මේක මේකට සමානයි. දැන් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ වර්ගඵලය නැත්නම් අපි කියනවා ඒරියා කියලා. ඒරියා සමානයි මේකෙත් දිග වැඩි කිරීම පළල. මේ දිග පැත්ත මේ පළල පැත්ත දිග වැඩි කිරීම පළල තමයි ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වෙන්නේ. ඒතකොට මේ දිග පැත්ත මේක පළල පැත්ත. එතකොට දිග වතාවක් පළල ගන්න පුළුවන්. මේක a කියලා මේක b කියලා a වතාවක් b. ඒරියා සමානයි a b කියලා අපිට ගන්න පුළුවන්. මොකද තමයි සමචතුරස්‍රයක සහ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය අපි හොයන්නේ. ඊළඟ තල රූපේ තමයි අපිට එන සමාන්තරාශ්‍රය. දැන් සමාන්තරාශ්‍රයක ලක්ෂණ ගත්තොත් සමාන්තරාශ්‍රයේ තියෙනවා පාද හතරක්. ඒ පාද හතරෙන් දෙකක් එකිනෙකට සමාන්තරයි අනිත් දෙකක් එකිනෙකට සමාන්තරයි. සහ දිගින් සමානයි. දැන් මේ සමාන්තර පාදයේ දිගට සමානයි. මේ සමාන්තර පාදයේ මෙතන තියෙන සමාන්තර පාදයේ දිගට සමානයි. දැන් බලමු මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලයක් වන්න කොහොමද කියලා. සමාන්තරාශ්‍රයක වර්ගඵලය වලට පොඩි තීරු ටිකක් තියෙනවා දැනගන්න ඕන. සමාන්තරාශ්‍රයක වර්ගඵලය වන්නේ දැන් මේකේ වර්ගඵලය වන්නේ ඒරියා එක සමානයි ආධාරකය. ආධාරකය කියන්නේ මොකක්ද? ආධාරකය කියන්නේ අපි දැන් හිතන්නකෝ අපි ලම්බක රේඛාවක් ගන්නවා මෙන්න මේ පාදයට. මෙන්න මේ පාදයට මෙන්න මෙම අපි දැන් ඔන්නම ලම්බකයක් ගන්නවා. මේක ලම්බකයි. හරිද? මෙන්න ලම්බකය කියන්නේ අපි දාන්නේ අංශක 90යි. මෙන්න මේ පාදයයි මෙන්න මේ අපි අදපු රේඛාවයි අතර කෝණය අංශක 90. ඒක තමයි ලම්බකය කියලා කියන්නේ. අපි ලම්බක රේඛාවක් නිර්මාණය කරන් පස්සේ දැන් මේ ලම්බක රේඛාවට ආධාරක පාදය වෙන්නේ මෙන්න මේ පාදය. මේ පාදය තමයි ආධාරක පාදය. මේ තමයි ලම්බක රේඛාව. ලම්බක උස කියලා අපි කියනවා. ආධාරකයේ වතාවක් ලම්බක උස. මේ සමාන්තර පාදයේ ඉඳන් මෙන්න මේ සමාන්තර පාදයේ තියෙන උස ලම්බක උස.
මේක ගත්තොත් මේ සමාන්තර පදයක මේ සමාන්තර පදයට තියෙන ලම්බක උස. අපි මේ වෙනද දැන් එතකොට මෙතනදී ආධාරක වෙන්නේ මෙන්න මේ පාදේ. දැන් ඒකේ ලම්බක උස වෙන්නේ මෙන්න මෙතන තියෙන උස. හරිද? එහෙම සලකන්නේ. දැන් මෙතනදී ලම්බක උස ගන්න මෙන්න මේක අපි h කියලා ගමු. ඒ දෙයක සමානයි ආධාරක පාදයක ලම්බක උස. මේ තමයි සමාන්තරාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය. හරි අපි දැන් සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගැන කතා කරා. අපි දැන් ඒ සම්බන්ධයෙන් එන ගැටලුවක් විසඳලා බලමු. දැන් මේක අහන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. දැන් මේක මේ පාදයේ 20යි සෙන්ටිමීටර් මේක 10යි සෙන්ටිමීටර්. අපිට දීලා තියෙනවා මෙන්න මෙතන 6යි සෙන්ටිමීටර් කියලා. දැන් අපිට දැන් අපි දන්නවනේ සමාන්තරාශ්‍රය ගැන පොඩි දත්ත ටික සමාන්තරාශ්‍රය ගැන පොඩ්ඩක් දන්නවනේ. දැන් මේකේ පාද දෙක මේ පාද දෙක සමාන්තරයි සහ සමානයි කියලා අපි දන්නවා. මේ පාද දෙක සමාන්තරයි සහ සමානයි කියලා දන්නවා. ඒතකොට අපිට කෙලින්ම මේ 10 මෙන්න මෙතනට දාන්න පුළුවන්. 10යි සෙන්ටිමීටර්. ඊට පස්සේ අපි දන්නවා මේ ගහලා තියෙන්නේ ලම්බක රේඛාවක්. එන මේ පාදේ ඉඳන් මෙන්න මේ පාදයට ලම්බක රේඛාව කියන මෙතන අංශක 90. ඒක ගානේ දෙන්න ඕනේ අංශක 90යි. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේ h හොයා ගන්න ඕනේ. දැන් මෙතනත් 30යි. ඒක තමයි සමාන්තර පාද දෙකක් සහ මේ දෙක සමානයි සමාන්තරාශ්‍රයක් නිසා. ඊට පස්සේ අපි දැන් මේ පාදේ හොයාගමු. මේ පාදේ හොයන්න මෙන්න මේ ත්‍රිකෝණයට. මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය දන්න. පයිතගොරස් සම්බන්ධය දන්න. ඒතකොට කියනවා අපිට 6 වර්ගය මෙන්න මේක. මේ පාදයේ 6 වර්ගය ධන h ගේ වර්ගය සමානයි මේ කර්ණයේ වර්ගයට. එතකොට දැන් 36 ධන h වර්ගය සමාන 100යි. එතකොට h වර්ගයේ මේ 36 ඍණ 36ක් දාලා මෙහාට යවුවම මෙතන එනවා 64යි කියලා මේ 36ට මේ 36 යනවා. මෙතනින් 100න් 36 ගියාම 64යි. එතකොට අපි h වර්ග තියෙනකොට වර්ගය අයින් කරන්න වර්ග මූලයක් දානවා. ඒතර මේ වර්ග මූලයට මේ වර්ගය කපලා යනවා. ඒකම මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්තට දෙයක් කරාද ඒ දෙයම අනිත් පැත්තට කරන්න ඕනේ සමීකරණයක. ඒතර h සමානයි 8යි සෙන්ටිමීටර්. මේක සමානයි 8යි සෙන්ටිමීටර කියලා අපි ගත්තා පයිතගොරස් සම්බන්ධය පාවිච්චි කරලා. ඊට පස්සේ අපිට වර්ගඵල හොයන්න දැන් පුළුවන්. දැන් වර්ගඵල හොයන සමීකරණය මොකක්ද? ඒ සමානයි ආධාරක පාදයේ දිග වතාවක් ලම්බක උස. ආධාරක පාදයේ දිග කීයද? 20යි සෙන්ටිමීටර් වතාවක් ලම්බ උස 8යි සෙන්ටිමීටර්. අපි පයිතගොරස් සම්බන්ධය මේ ත්‍රිකෝණයට දාලා හොයාගත්තා. එතකොට අපිට එනවා 160යි සෙන්ටිමීටර් වර්ගය. මේ සෙන්ටිමීටර් වර්ගය කියන එක කිය අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද මේක වැඩි වෙනවානේ. එතකොට සෙන්ටිමීටර් වැඩි වෙනවම සෙන්ටිමීටර් වර්ගය කියලා එනවා. දැන් අපිට ඒ වතාවක් ඒ එනකොට ඒ වර්ගය කියලා එන අන්න ඒ වගේ තමයි. මේක තමයි ඒකගේ මීටර આવුත් මීටර වර්ගය. අපි දැන් බලමු කොහොමද ට්‍රැපීසියමක වර්ගඵලය ගන්න කියලා. ට්‍රැපීසියමක වර්ගඵලය ගන්නකොට ගන්න කලින් අපි දැනගන්න ඕනේ ට්‍රැපීසියමේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ තමයි ට්‍රැපීසියමේ එක් පාද යුගලක් සමාන්තරයි. අනිත් පාද සමාන්තර නැහැ පාදයක. ඒ වගේම මේක අනිත් පාදයක මේව චතුරස්‍රයක් වෙන්න වට වෙලා තියෙනවා. හැදිලා තියෙන චතුරස්‍රයක් වගේ වෙන්න හැදිලා තියෙනවා. දැන් මේකේ වර්ගඵලය ගන්නකොට මේකේ වර්ගඵලය සමානයි භාගය වතාවක් සමාන්තර පාද යුගලේ එකතු. සමාන්තර පාද දෙකේ එකතු එක වරහණක් ඇතුළට දාන්න වතාවක් ලම්බක උස. මේ තමයි ලම්බක උස. මේ සමාන්තර පාද දෙක අතර ලම්බක උස. මේකෙන් තමයි අපි ට්‍රැපීසියමේ වර්ගඵලය ගන්නෙ. හරි අපි ට්‍රැපීසියම සම්බන්ධ වර්ගඵලය ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා කතා කරා. දැන් අපි බලමු ට්‍රැපීසියම සම්බන්ධ ගැටලුවක් විසඳලා. මේ ට්‍රැපීසියමේ වර්ගඵලය හොයන්නේ අපි දන්නවා සමාන්තර පාද දෙක එකතුව
මුලින්ම භාගයේ වතාවක් සමාන්තර පාදයක් තියෙනවා. සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකෙහි එකතුව වතාවක් අනිවාර්යයෙන් මේකට දාගන්න වරහණ සමාන්තර පාද දෙක තුන වතාවක් ලම්බක උස භාගය වතාවක් සමාන්තර පාද දෙක එකතු වෙනවා 6 10 වතාවක් ලම්බක උසට එනවා 4යි කියලා. එතකොට සමාන්තර පාද දෙක එනවා 6 10 16යි දෙක වතාවක් 16 වතාවක් 4 කියන්නේ මේ දෙකට මෙතන දෙකක් කියන්න පුළුවන්. එතකොට එනවා අපිට 32යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ. අපේ ඊළඟ තල රූපේ තමයි ත්‍රිකෝණයක වර්ගඵලය. අපි බලමු ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ගන්න කියලා. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ භාගය වතාවක් ආධාරකය වතාවක් ලම්බක උස. ඔන්න ඕක තමයි සූත්‍රය. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න. එතකොට දැන් අපි ලම්බක උස මෙන්න මෙහෙම කියලා ගත්තොත් මෙන්න මේ උස තමයි ලම්බක උස. ඒ කියන්නේ ආධාරක පාදයේ ඉඳන් තියෙන මෙතෙන්ට තියෙන ලම්බක උස ආධාරක පාදයේ මේක කියලා ගත්තොත් මෙතෙන්ට තියෙන ලම්බක උස ආධාරක පාදයේ ඉඳන් මුදුනට තියෙන ලම්බක උස මේ තමයි ආධාරක පාදය මේ තමයි ලම්බක උස මේක කියලා ගත්තොත් මේක හරියද? එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒරියා එක ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගය වතාවක් ආධාරක පාදය වතාවක් ලම්බක උස. හරි මේක තමයි ගැටලුව. මේකේ මෙන්න මේ ත්‍රිකෝණය මේක ඇවිල්ලා ලම්බක උස මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. අපි දන්නවා වර්ගඵල වෙන සමීකරණේ භාගය වතාවක් ආධාරක පාදයේ දිග වතාවක් ලම්බක උස. ඔහු තමයි සූත්‍රය. භාගය වතාවක් ආධාරකයේ මේක ආධාර පාදයේ මේ තියෙන මේ පාදේ ඉඳන් මෙතනට තියෙන ලම්බක උස තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ලම්බක උස මෙහාට එද්දි කොහොමත් එකයිනේ. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ ආධාරක පාදයෙන් මෙතෙන්ට තියෙන ලම්බක උස බැලුවත් hම තමයි. මෙතෙන්ට බැලුවත් hම තමයි. දැන් දන්නවා ආධාරක පාදය 30යි සෙන්ටිමීටර්. ලම්බක උස 15යි. මේ දෙකට මේ 30 යනවා 15යි. 15 සර 15 වෙනවා 225යි සෙන්ටිමීටර් වර්ගය කියලා. හරි ඊළඟට එනවා වැදගත් මාතෘකාවක්. ඒ තමයි වෘත්තයක වර්ගඵලය. මෙහෙම වෘත්තයක් තියාගෙන හිටන්න. මේකේ අරය r අරය කේන්දරේ ඉඳන් මේ කේන්දරේ ඉඳන් පරිධියට අඳින රේඛාවෙන් අපිට අරය කියලා ගන්න පුළුවන්. අපි ඔය දන්නවා අරය r වෙන වෘත්තයක්. මේ අරය r වෙන වෘත්තයේ වර්ගඵලය ඒරියා එක හොයන්න මෙන්න මෙහෙම. ඒරියා එක හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. A සමානයි. කියන්නේ වර්ගඵලය සමානයි phi r වර්ගය. මේ phi කියන්නේ 7න් 22යි. A සමානයි phi r වර්ගය. සූත්‍රය මොකද්ද? A සමානයි phi r වර්ගය. මේක තමයි වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය. වෘත්තයක වර්ගඵලය සමානයි. අපි මේ වලේ දාන්න එපා වල දාන්න. වර්ගඵලය සමානයි phi r වර්ගය. phi r වර්ගය phi වතාවක් අරේ වර්ගය. phi අපි දන්නවා 7න් 22යි. අරේ දීලා තියෙනවා 14 සෙන්ටිමීටර කියලා. 14 වතාවක් 14 දෙකයි. දෙවරක් 44 වතාවක් 14. ඒ කියන්නේ 616යි වර්ග සෙන්ටිමීටර. උත්තරේ එන්නේ. හරි. දැන් අපිට හම්බ වෙනවා ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයක. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියන එක අපි දැන් බලමු. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා.
මේක තීටා. ඒ කියන්නේ මෙතන කෝණය තීටා කියලා ගමු. මේක r. කියන්නේ අරය r. මේක සම්පූර්ණ ඔන්නම එන වෘත්තයක් මේක. හරියට වෘත්තයක් වගේ නැතු වෙදී. වෘත්තයක් අරය r r දැන් ඔයාලා දන්නවා වෘත්තයක වර්ගඵලය වෙන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය වෙන්නේ 5r වර්ගයෙන්. 5r වර්ගයෙන්. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේ වෘත්තයෙන් කොටසක්. ඒතර අපි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ මේක වෘත්තයෙන් කොච්චරක්ද? කියන්නේ වෘත්තයක වර්ගඵලය වෙලා ඒකෙන් කීයෙන් පංගුවක්ද මේ කියලා තමයි අපි ගන්නේ. ඒතකොට අපි ගන්නේ 360න් තීටා. 360න් කොච්චරක්ද? 360න් කොච්චරක්ද කියලා තමයි ගන්නේ. ඒතකොට මේක a සමානයි 5r වර්ගයේ වතාවක් 360න් තීටා. මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ. දැන් අපි කතා කරා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් වන්නේ කොහොමද කියලා අපි කතා කරා. දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සම්බන්ධ ගැටලුවක් විසඳලා බලමු. මෙතන අරය අපි ගමු 7 සෙන්ටිමීටර කියලා. එතකොට මේකේ වර්ගඵලය අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක 5r වර්ගය වතාවක් 360න් කොච්චර කෝණයක්ද? 360න් තීටා. අපිට දන්නවා 7න් 22 වතාවක් r කියන්නේ 7යි. තව වතාවක් r වර්ගය තව වතාවක් 7 360න් 60ක් මේ rට 7ට 7ක් කපලා යනවා 360යි කියන්නේ 60 ඒවා 1යි 60 ඒවා 6යි 6 ඒවා 2 ඒවා 3යි 2 ඒවා 11යි එතකොට අපිට එනවා මෙතන උඩින් 77 බෙදීම 3යි මේක තව සුළු කරලා ඔයාලා දාගන්න මේකේ 2යි 17ට 3 ඒවා 5යි ආයි 20ට 3 ඒවා 6යි 25.66 ගන්න මේකට 25.6යි ඔන්නම ගානක් එයි 25.6 දශම ස්ථාන දෙකකට වගේ උත්තරේ තියන්න සෙන්ටිමීටර් වර්ගයේ ඕක තමයි උත්තරේ අපි තව ගැටලුවක් සාකච්ඡා කරලා බලමු මේ කේන්ද්‍රික ඛණ්ඩයක් සම්බන්ධව අපි වර්ගඵල වෙනකොට දැන් අර්ධ වෘත්තයක අපි දන්නවා අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් භාගයක් වෘත්තයක් කියන්නේ අංශක 360ක් අංශක 360න් භාගයක් කියන්නේ මෙතන කෝණය අංශක 180යි කියන්නේ අපි දන්නවා අංශක 180යි අංශක 180 ගැන දන්නවා. එතකොට දැන් දන්නවා මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. මොකද වෘත්තයකින් කොටසක් වෘත්තයකින් කොටසක් කියන්නේ අරයට සමාන අරයත් එක්ක යම් ඡාප දුරක් ආපාදනය වෙලා තියෙන එක. ඒ කියන්නේ යම් ඡාප දුරක් ගිහිල්ලා හැදිලා තියෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩේ. දැන් මේකේ අපිට අපෙන් අහන්නේ වර්ගඵලය. මේකේ වර්ගඵලය හොයනකොට a සමානයි අපි දන්නවා වර්ගඵලය සමානයි 5r වර්ගයේ වතාවක් 360න් කොච්චර කෝණයක්ද කියලා අපි වර්ගඵල හොයන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක 7න් 22 වතාවක් අරය අපිට දීලා නැහැ විස්කම්භය දීලා තින්නේ ඒතර අපි දැනගන්න ඕන විස්කම්භයෙන් භාගයක් තමයි අරය කියන්නේ කියලා. තාවක් එතකොට මෙතන අරය එන්නේ 28 බෙදීම 2යි කියන්නේ 14යි සෙන්ටිමීටර. මේ කියනවා 14 වතාවක් 360න් 180. 360න් 180 කියලා අපි අර්ධ වෘත්තය අනිවාර්යෙන් දන්නවා වෘත්තයෙන් භාගයක්. එතකොට අපිට මේක කිරීමෙන් පුළුවන් භාගයයි කියලා. මෙතන 2යි 2යි තොරේනවා 34 වතාවක් 14 වතාවක් මේක යනවා මෙහෙම භාගයයි. එතකොට මේක එනවා 7යි යට 1යි
මේක තමයි උත්තරේ. හරි. හරි අපි සම්පූර්ණම පාඩම කවර් කරා ප්‍රශ්නත් කරා. ඔයාලා මේකට පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒ කියන්නේ තල රූපටිකේ වර්ගඵල වෙන සූත්‍ර ටික ලියාගෙන ඊට පස්සේ අපි හදපු ගණන් ටිකත් හදන්න. මම හදන්න කලින් ඔයාලා වීඩියෝ එක නවත්තලා හදන්න. හදලා මම හදන එකත් එක බලන්න.